ප්‍රසාගේ පැල කියලා පටන් ගන්න මෙන්න මෙයාගේ පැලේ කතාවෙන් තමයි. ඉතින් පොඩ්ඩක් මෙයාට වෙන්න පේන්නේ නැහැ. ආවේ ඉන්නේ ප්‍රසාගේ පැල. යන්න තුන් කෝටිය දෙයියන්ගේ ආරක්ෂාවයි යන්න ආයේ නෑ එකයි හිටියේ පාර දිගම යන්න මාය අම්මා පාර දිගම යන්න මාය අප්පච්චි පාර දිගම යන්න පාර දිගම යන්න මේට එන්න කොල්ල පාර දිගම යන්න මාය අප්පච්චි පාර දිගම යන්න මාය අම්මා අපි මේ වෙලාවේ ප්‍රසාගේ පැල දෙවෙනි කොටසේ අපි කිව්වා ඉවෙන්ට් එකක් අපි පොළොන්නරුවේ අරණගංවිල ගේක ඉඳලා මේ ගෙවල් වලට අලි එන්නේ කොහොමද ඒ සම්බන්ධ ඔයගොල්ලන්ට පෙන්නනවා කියලා අලි මිනිස් ගැටුම පිළිබඳ අහන්න පුළුවන් මේ ගෙවල් වලට වෙච්ච කතා කීපයක් අලි මිනිස් ගැටුම සම්බන්ධව මොනවද ඔයාලට කියන්න තියන්නේ මේ ඔයගොල්ලෝ අත්දැකීම් මොනවද සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම අපි ගත්තොත් ඉස්කෝලේ යන ළමයි එතකොට ඔෆිස් යන කට්ටිය කාර්යාලයට හෝ මොකක් හරි වැඩ මෙහෙවර යන කට්ටිය වෙච්ච අත්දැකීම් තියෙනවද මේ ගමේ? තියෙනවා මතය උගාක් වෙලාවට අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ දැන් අපි මෙතන මුල්ගල් ගම්මානේ තියෙනවා පිඹුරත්තෑ ගම්මානේ තියෙනවා මුල්ගල් කියන්නේ මේ පිඹුරත්තෑ බව ආසන්නට තියෙන කොටස ඒ හරිය හැමදාම අලි ඉන්නවා මේ ඊයේ පෙරේදත් අපේ දරුවෝ තුන්දෙනා පාසල් යනකොට උදේ ගෙදරකට මැරලා තමයි බේරුනේ මොකද පාරේ මේ එයාලා ඉස්කෝලේට පාරට එනකොට පාරේ අලියා මේ කොහොමද ජනවාරි මාසයේ අර වෙයි කාලයත් එක්ක අලි කරදර වැඩි මේ මුරු පැහැෙන කාලේ ඊට පස්සේ ඒ විතරත් එක්ක ගම්මාන වැඩි එහෙම කරදර ගොඩක් වෙන කොහොමත් පාන්දර 4-5 වෙනකොට තමයි ගම්මාන කුඹුරයට පැන්න අලි ටික ආපහු මේ ඒගොල්ලට යනකොට පාර දිගේ තමයි යන්නේ. එතකොට හවස නෙවෙයි සෝරි එතකොට උදේ 7-8 වෙනකොටත් මේ ළමයින්ට ඉස්කෝලේ යන කාර්යාල වලට වැඩට යන කට්ටියට ඒගොල්ලෝ කරදර තියනවද? ඔව් උදේ පාන්දර 5:05 ඉඳන් වගේ ඉඳන් 7 විතර වෙනකම්ම කොහොමවත් කරදර තියෙනවා. අලි කොහෙන් එනවද දන්නේ නැහැ. පාර දිගේ තමයි අලි ටික යන්නේ. මොකද සමහර තැන්වල මේ පෞද්ගලික වැටවල් තියෙනවා. ඒකින්ද උන් බයයි මේ පාර දිගේ තමයි යන්නේ. උන් අලි මංකඩ වලට යන්නේ පාර දිගේ තමයි. අර ඔබතුමා කිව්වා වගේ අර ඔයගොල්ලගේ ළමයෙක් අර ඉස්කෝලේ යනකොට ඉස්සරහට එළිය හම්බෙලා ආයි ගෙදරට ආවා කියන්නේත් ඒ නෙමෙයි. ඒ කියන්නේ අපි ගිහාම ඉඳන් කිලෝමීටර් 100ක් විතර ඉස්සරහට යනකොට මේ පාරේ අලියා ඊට පස්සේ ඔහො තුනයි හරි. ඔව් ගෙදර ඉඳන් මීටර් 100කට ආසන්න ප්‍රමාණයකින් පාරට යනකොට පාරේ අලියා ඊට පස්සේ ළඟ ආසන්න තිබුණ ගෙදරකට ඇවිල්ලා තමයි දරුවෝ තුන්දෙනා බේරලා තිබුණේ. මේ වහල් පාර කට්ටිය අලියා එලවල දාපින්න හැමදාම මේ කරදරේ තියෙන උදේට මේ දවස්වල නම් ගෝයන් කැපෙනින්දා මේ පන්සි තුන පැත්තෙන් ගෙන ආලියත් ඔක්කොම ඊට පස්සේ මේකෙන් තමයි මේ අරලගංගිල මේ මාදුරේ කැලෑවට යන්නේ පිටුට. ඒතර හානි වෙලා තියෙනවද ඉස්කෝල ළමයින්ට කාර්යාල කට්ටියට? නැත්නම් ගොඩක් වෙලාවට දෙයියන්ගේ පිටේ බේරලා තියෙන කොට දෙනෙක් මේ ළඟදී දවසක කියන්නේ දැන් අවුරුදු දෙක ඉස්සෙල්ලා සිල් ගන්න ගියත් අම්ම කෙනෙක් උදේ මල් කඩ කඩ ඉන්නකොට අලියට බිලෙලා තිබුණා. ඇවිල්ලා ගහලා මොකද තිබුණා. ඒ වගේම ගම්මානේ පාන්දර මේ පිළිවෙල කරන්න ගිහිල්ලා ඇවිල්ලා ගෙදර හිටපු මිනිස්සුන්ටත් අලිය ගහලා නැරලා තිබුණා. එතකොට මේ ඒ වගේම එතකොට අර කාර්යාල ඇරිලා එන කට්ටියට කොහොමද මේ කරුවලේ අලි මිනිස් ගැටුමට සම්බන්ධ ඒ වගේ අත්දැකීමුත් තියෙනවද? මොකද ඒගොල්ලෝ උදේ 7ට ගියාම අලි උදේදිත් හම්බ වෙනවා. ඊට පස්සේ හාස ඇරිලා එනකොට සමහරට ඔෆිස් එකේ වැඩ තියෙන්න පුළුවන්. වැඩ තිබුණාම ඒගොල්ලෝ රෑ වෙලා එනතර කරුවල. ඒතකොට ඒ වගේ අත්දැකීම් තියෙනවද? ඔව් මේ පැත්තේ හුඟක් දෙනෙක් සාමාන්‍ය ටවුන් එකට යන්න ඕන කඳුර වලට හරි වැලි කන්දර හරි මේ විජයබාපුර වගේ තැන් වලට රස්සාවට යන කට්ටිය තමයි ඉන්නේ මහවැලි වැඩ කරන කට්ටියම. එයාලා සාමාන්‍ය පාන්දර 5යි ඉඳන් වගේ වැඩට යන්න යනවා. උදේ පාන්දර ටෝච් අල්ලගෙන තමයි යන්නේ. ඒත් පරිස්සමෙන් යන අත්දැකීම් තියෙන හින්දා
අලින පැත්ත හොයාගෙන බලාගෙන යනවා. හුඟක් වෙලාවට අලිය එලවගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. පාන්දර අලිය යන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට තමයි අපිටත් යන්න වෙලා තියෙනවා. මොකද කුඹුරායෙන් එහෙම අලිය එලවගෙන එනකොට අපි මෙහෙන් පාරට යනවා. තමයි මාදුරේ බස් එක 5:45ට තියෙන්නේ. 5:50 විතර වෙනකොට යනවා. ඒ වෙලාවට අපි පාරට යන්න ඕන. ආයේ ඉතින් 6:00 පස්සේ තමයි බස් එකක් තියෙන්නේ. ඒ වෙලාවට ඉස්සලා යනකොට කරුවලේ තමයි යන්නේ. එතකොට ඒ කරුවලේ යනවා වගේම අලින්ගේ ප්‍රශ්නගෙම ඔෆිස් ඇරිලා එන කට්ටියට එහෙම හානි වෙලා තියෙනවද? ඇරිලා එන කට්ටියටත් රෑ 7:00 වෙනකොට මේ අවදානම් තත්ත්වයක් තියෙනවා. කොහේ ඉන්නවද දන්නේ නැහැ. මොකද එහෙම අත්දැකීමුත් තියෙනවද? හුඟක් වෙලාවට ගම්මානි මිනිස්සු දැනුවත් කරනවා මේ අලි ඉන්නවා නම් මෙන්න මෙහෙම යන්න එපා පරිස්සමෙන් ඔය පැත්තේ අලි ඉන්නවා කියලා සිලින්සයි ගැලෙන් අලි ආවා කියලා වගේ කියනවා. ගම්මාන ඇතුලේ මෙන්න මේ පැත්තට ගියා වගේ කියලා තමයි බේරුම් කරගන්න හුඟක් දෙනෙක් ඉතින් දැනුවත් කරන හින්දා කවුරු හරි කතා කරන හින්දා තමයි බේරලා යන්නේ. කියන්නේ ඒ අලි මේ පැත්තට කොහොමවත් ගෙනත් දාලා ඉන්නේ කොහෙන් හරි මේ වෙන අර අලි මේ කැලේ මාරු නම් පස්සේ හීලා කියන්නේ වෙනස් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ හින්දා වෙන්නේ නැති මේ මෙහෙට ගෙනත් දාලා ඉන්නේ එක එක පැතිරෙන් එනකොට අලි ඒ අලි කොහොමවත් ගෙවල් කිට්ටුව තමයි සැරිසන්න කැමති. මොනවා හින්දාද දන්නේ මේ ගෙවල් ආශ්‍රිත වගා කරලා තියෙන මොනවා හරි මේ වට්ටක්කා මේ මොනවා හරි වගාවක් විනාශ කරන්නයි මේ කෙසෙල් පොල් වගේ දේවල් ඒ වගේම ගෙවල් ඇතුලේ තියෙන බිත්තර වී පැලමුල් මේ කණ්ඩ වගේ තමයි බලන්නේ. අර අලි ලුණු කන්න එනවා කියන්නේ කතාව ඇත්තද? මේ වගේ තැන් වලට එහෙම එනවද? උගාක් වෙලාවට එහෙම තමයි වෙලා තියෙන. කුස්සියට එහෙම මේ කුස්සිය තමයි කඩන්නේ ඉස්සෙල්ලාම. කුස්සියයි වී තියෙන තැන තමයි කඩන්නේ. උන්ට ලොකු මේ ඉවක් තියෙනවා වෙන්න ඇති. මේ ගෙවල් ඇතුලට දාලා ජනෙලෙන් කඩලා බිත්තිත් පෙරලලා තියෙනවා කියලා මට හෙට උදේට පෙන්නන්නම් කිව්වා. ඒ එතනත් ඒ මොකක්ද එතන උනේ සම්බන්ධ විස්තරේ? ඔව් අපේ දැන් ගේට එහා පැත්තේ පොඩි ගබඩාවක් තියෙනවා. ඒ ගබඩාවේ වී ටිකක් තිබුණා. ඒක මේ දොර කඩලා දොර ඇතුලෙන් වී අරගෙන ගිහලා තිබුණා. ඒතකොට බිත්තියක් කඩලා තිබුණා. ඒක මම ඇදලා එළියට ගන්නකොට බිත්තියක් කඩලා තිබුණා. ජනෙලෙත් එක්කම. ලොකු හානියක් කරලා තියෙනවා. ඉතින් මොනව කරන්නද මේ? එතකොට ඔබතුමාගේ ගේ කඩලා තිබුණාද කොහොමද වුනේ? අපේ ගෙදර කියන්නේ මම නම් ඉන්නේ දැන්ට මුල්ගල් කොටසේ අපේ මහ ගෙදර තමයි මේ ගම්මාන ඇතුළේ මම ඉන්න ගමනේ මේ ගෙදර තමයි අර සිද්ධිය වුනේ. කියන්නේ ගබඩාව කඩලා තිබුණේ. අපේ ගෙදරට 3-4 පාරක්ම ආවා. මම වගාවක් දාලා තිබුණා. ඊට පස්සේ මේ එලව ගන්න ගිහිල්ලා අලි ඇවිල්ලා ගේ ඒ ආසන්නටම ඇවිල්ලා ඒ කියන්නේ ඔයගොල්ලෝ ගේ තියෙන වත්තේ පොඩි වගාවක් කරලා දෙනවා. එතන සම්පූර්ණයෙන්ම අලි ඇවිල්ලා විනාශ කරනවා. ඕගොල්ලෝ කියන්නේ මොනවද මේ අලි මිනිස් ගැටුම් අඩු කරන්න මොනවද මේ හරි නිසි පරිදි අලි ගාල් කරලා නැද්ද? අලි සම්බන්ධව කියන්නේ අලි විනාශ කරන අලි සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ. අලි 10-15 දෙනෙකුන් තමයි හානි උගක් වෙලා සිද්ධ වෙන්නේ. මේ රංචු පිටින් අලි එන්නේ නැද්ද? මේ ගම්මාන ඇතුළට රංචු පිටින් පැමිණ අඩුයි. ගම ඇතුළට 6-7 දිනක් තමයි මේ කොහෙන් හරි වටෙන් ඉන්නේ. මුරයායට නම් අලි රංචු පිටින් එනවා. මුරයායට අලි රංචු පිටින් එනවානේ. හරි බොහොම ස්තුතියි ඔබතුමා කතා කරාට ගොඩක් විස්තර දැනගත්තා. මට අවසාන වශයෙන් කියන්න මේ හරි අලි මේ පාරේ අපි ඉන්න මේ ඔයගොල්ලෝ මේ පේන පාරේ අලි නිතරම යන පාරක්. ඒතොර මේ පාරට සාමාන්‍යයෙන් අලි එන්නේ කීයට වෙලාවට මොන වෙලාවලදීද කොහොමද අඳුරගන්නේ අලි එනවා කියලා? රෑ 10න් පස්සේ කොහොමත් පාන්දර 4:00 වෙනකන් අලි එනවාමයි කොයි වෙලාවද කියලා කියන්න බෑ. ඒ සමහර වෙලාවක මේ පාර දිග සැරිසරනවා. ඒක අපි හුඟක් වෙලාවට අඳුරගන්නේ බල්ලෝ බුරන එකෙන් තමයි. බල්ලෝ බුරන සද්දෙකින් හරි මේ වෙන ගම්මා මේ වෙන මේ වත්තක අලි આવොත් එම එයාලා කවුරු හරි රතින්න දානවා. එහෙම නැත්නම් මේ යකඩේකට කියන්නේ තහඩුවකට තට්ටු කරනකොට තමයි අපි හිතාගන්නේ මෙහෙද මේ වත්තේ තමයි දැන් අලි ඉන්නේ. මොකද යන්නේ මේ පැත්තට තමයි කියලා තේරුම් කරගන්නේ. එහෙම තමයි. මේ කොහොමත් මේ දැන් අප්‍රේල් ඉතනකම් මේ අලි එනවම තමයි. එළවම තමයි නේද? හරියනම් බොහොම ස්තුතියි ඔබතුමා කතා කරාට. අපි මේකත් මේ අදාළ තැන් වලට යොමු කරන්න. මේ අලි මිනිස් ගැටුම සම්බන්ධ හොඳ එක්ස්පීරියන්ස් තියෙන මේ ගෘහස්ත හා විශේෂයෙන් මෙතුමා මේ අලි ආවම එලවන්න යනවා නේද? ඒ කියන්නේ ගෙවල් වලට එළිය ආවම එලවන්න යනවා. ඒ වගේ හොඳ එක්ස්පීරියන්ස් තියෙන මහත්තයෙක් ජයසුන්දර මහත්තයා. එහෙම නැත්නම් මේ අරණගංවිල දහරා කිව්වොත් දහරා මෝටර්ස් එකේ අධිපතිතුමා මිස්ටර් ජයසුන්දර. අපි යත්තේ කතා කරමු
හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්. අපි යකින් දැනගමු කොහොමද මේ අලි මිනිස් ගැටුම එයාට එක්ස්පීරියන්ස් කොහොමද ඒව අපිත් එක්ක බදාගමු. අපේ වීඩියෝ එකටත් ඒව ඇත්තටම වැදගත් වෙයි. හරි. ජයසුන්දර මහත්තයා මේ අපිට කියන්න පුළුවන්ද දැන් ඔබතුමාට තියෙන එක්ස්පීරියන්ස්? හරි. ඉස්කෝල ළමයි පාසල් යනකොට අලි පාර හරස් කරපුවාම ඒ ළමයින්ට ඉස්කෝලේ යන්න නැහැ. ඒ ළමයි ආපහු ගෙදර එන්න ඕන. ඊළඟට වැඩට යන කට්ටිය වැඩට යනකොට ඒත් පාර හරස් කරනවා මේ අලි. ඒ හරස් කරාට පස්සේ එතනින් යන්න බෑ. එතකොට ඒ වගේ කට්ටියට කියන්නේ හානි වෙලා තියෙනවද මොනවද වෙලා තියෙනවා? පන්නල තියෙනවා මේ ළමයි. මේ අලින්ගෙන් බොහොම කරදරයි මේ ගමට. එතකොට ඒ සම්බන්ධව මොනවද ඔයගොල්ලෝ ඔබතුමා අරන් තියෙන ක්‍රියාමාර්ගයේ ඒ වෙලාවට? නම් එකම ක්‍රියාමාර්ගය දැන් අලි පන්නාගෙන අපි අලි පන්නල් තමයි මේ ළමයි ඉඳ යවන්න ඕන. මේ ළමයි. නමුත් මේක අපිට හැමදාම කරන්න බෑ. ගෘහස්තව මොකද්ද තියෙන ප්‍රශ්නේ? ගෘහස්තව ඉතින් තියෙන ප්‍රශ්න තමයි අලි තියෙන දේපොළ කනවා බොනවා. ගෙවල් කඩලා වී කනවා. ගෙවල් වල බිත්ති වලට මිනිස්සු යට වෙනවා තල්ලු කරපුවාම. අහු වුණොත් ගහනවා මිනිස්සුන්. රෑ 2-3ට අතන ගෙදර කඩනකොට රාත්‍රී 2යි. මං ට්‍රැක්ටරෙත් අරගෙන ගිහිල්ලා තමයි අලියා මේ පැන්නුවේ නැත්තම් ඒ මිනිස්සුන්වත් මරනවා. වීගෝණි අදිනවා මං යනකොට අලියා කඩපු හිලෙන් එළියට. මෙතන ගෙදර ඒත් ගේ කඩලා ඉවිල්ලා අලියා වීගෝණි අදිනවා ගෙදර අයිතිකාරයාගේ ඇඟට උඩින් වී ගන්නේ ඇඳේ බුදියගෙන මිනිස්සයා. ඒතරය දන්නේ නැද්ද? ළමයිනුයි මිනිස්සයා හිමිහිට කොමුද්දවල එක් පැත්තකට අදිනවා. මේවා බොහොම මේ සංවේගී. එතකොට මේ ඒ වගේ බිත්ති පෙරිලා මැරිලා වගේ එතකොට වී වලින් නිසා අය ගෙදර හානි වෙලා තියෙනවා සම්පූර්ණ පවුල් පිටින් නැති වෙලා නැතන. ඔව් හානි වෙලා තියෙනවා. මොන වගේ දේව හැමුනේ? බිත්ති කඩාගෙන ගිල්ලා වී ටික කනවා. එතකොට මුට්ටු ඒවා හී කඩාදලා විසි කරනවා ගේ ඇතුලේ. ඔව්. මේක මේ සම්බන්ධව ගත්තා ඔබතුමා හරි ප්‍රසිද්ධයි මේ පැත්තට අලි එලවන්න කියලා. ඒ වගේ එක්ස්පීරියන්ස් මොනවද යන්නේ? එලව ගන්න බැරි ගිය එලවන්න ගිහිල්ලා එලව ගන්න බැරුව ගිය අමාරු මාලියා කොහමද උනේ? අමාරු මාලියා මහත්තයෝ මෙතන එහා පැත්තේ ගෙදර සියඹලා කනවා අලියා. අර පැත්තෙන් මං ට්‍රැක්ටරේ අරගෙන ආවා ගෝයන් ඉපිනිල්ලේ. ඇවිල්ලා කොච්චර රේස් කරත් අලියා ට්‍රැක්ටරේ දිහා බලනවා කනවා. ට්‍රැක්ටරේ දිහා බලනවා කනවා. මං මේ වගේ. හරි? හිටපු ගමන් ට්‍රැක්ටරේට ගහන්න එනවා මෙහෙම ඉස්සරහට. රිවර්ස් කරලා තමයි බේරෙන්නේ. මේ ගෙදර මිනිස්සුන්ට එළියට බහින්න විදියට න රජ්‍ය කරලක්වත් දාන්න. මොකද ගේ අයිනම ගහ. මේ අබේකෝන් කියලා එහා පැත්තේ. ඔව්. ඉතින් මේකට ගන්න එකම පියවර නම් මහත්තයෝ මේ අලි වැට සත්‍යමත් වෙන්න ඕන. මේ බොරුවට නිකන් මේ අලි වැටක් කියලා හදලා එහෙම හරියන්නේ නැහැ. එතකොට මේ ඒ වගේම මේ වෙනකොට මාසය ඇතුළත ගත්තොත් මේ ගමේ කී දෙනෙක්ට හානි වෙලා තියෙනවද? ගෙවල් කීයක් කඩලා තියෙනවද මේ මාසෙ ගත්තොත් මේ මාසෙ ගත්තොත් 10කට 15කට වගේ හානි වෙලා තියෙනවා. ඒ එකම අලියද නැත්නම් අලි කීපයක්ද? අලියා කියන එක මේ හීලා සතෙක් නෙවෙයි. නෑ මං අහන්නේ එකම අලියද නැත්නම් මේ අලි කීපයක්ද? අලි කීපයක්ම ඉන්නවා. ඒ කියන්නේ රංචු වශයෙන් දෙන්නේ සිංගල්ද? තනියනොත් වෙනවා රංචුත් වෙනවා. මේ කිරි වදින ගොයම කන්න පටන් ගත්තට පස්සේ කවදාකවත් එලවන්න බෑ. කිරි වදින ගොයම. මිනිස්සු එනකොට ගහන්න පයින්නවා. මිනිස්සු දුවන්න වෙනවනේ. ඊට පස්සේ ගොයන් කනවා. ඔව්. එතකොට දැන් තව එකක් එතකොට ගත්තාම මේ පැත්තේ ඉතින් හුඟක් ඉන්නේ බෞද්ධ කට්ටිය. ඔව්. බෞද්ධ කට්ටිය ගත්තාම මට මේ පැත්තේ අහන්න හම්බුණා දම්පාලස්ස පැත්තෙන් කිසිම කෙනෙක්ට හදිසියකටවත් පින්කමක් තියන්නේ කටිනයක් තියන්නේ අවුරුදු උත්සවයක් තියන්නේ මේ වගේ කියන්නේ ගමක් වුණාම හැමෝම කියන්නේ ගමක් සුන්දරයි කියලා. ඉතින් මෙහෙම ගමකට ඇවිල්ලා බලනකොට
ළමයි ඉස්කෝලේ 2-3 වෙලා ආවෙන් පස්සේ ළමයිව ගේ ඇතුළට දාලා වහන තත්ත්වයක් තියෙනවා. ඔව්. ඉතින් එතකොට මේ ගෙදර තියෙන මේ ගමේ තියෙන සුන්දරත්වය මේ ගමේ කට්ටිය ගිහලා පන්සලක පිනක් දහමක් කරන්න ඉතින් ඇත්තටම මේ වෙලාවක් ක්‍රමයක් නැහැ නේද? මහත්යෝ 7 දවසේ මේ බණ කියන මල ගෙදරට යන්න ආමුදුරෝ 5ට විතර වඩිනවා. 7 විතර වෙනකොට බණ ඉවරයි. මොකද අලි ප්‍රශ්නේ නිසා. මිනිස්සුන්ට ධනක් පිනක්වත් කරගන්න බෑ. බෝධි පූජාවක් තියාගන්න බෑ. එතකොට මේ කටිනයක් වගේ තිබුණා. කටිනයක් තිබුණොත් ඉතින් කටිනට නම් ඉතින් වෙඩි දාගෙන මල් වෙඩි දාගෙන අරවම කරගෙන එහෙමනේ යන්නේ. වාහන පොලිමේ යනවා. ඒ නිසා කටිනයක් කරන්න පුළුවන්. ඒ වුණාට ආරක්ෂාව තියනවද? ආරක්ෂාවක් නැහැ. කිසිම ආරක්ෂාවක්. එතකොට එහෙම කටිනයක් වගේ කරන දවසකට වයිල්ඩ් ලයිෆ් එකෙන් ඇවිල්ලා ඔයගොල්ලෝට ආරක්ෂාවක් දෙනවද මෙහෙම? කිසිම ආරක්ෂාවක් පොලිසියකින්වත් වයිල්ඩ් ලයිෆ් එකකින්වත් නැහැ. වයිල්ඩ් ලයිෆ් එක එන්නෙත් නැහැ. රෑ එළි වෙනකන් කෝල් කරා. වයිල්ඩ් ලයිෆ් එක මේ පැත්ත හැරිලවත් බලන්නේ නැහැ. මේ වයිල්ඩ් ලයිෆ් එකක් කියන එක වැඩක් නැහැ. මොකද ඒ කට්ටිය ඉන්නේ අලි ආරක්ෂාවටනේ. මේ අලි ආරක්ෂා කරගන්න ඕන. ගම් වලින් අයින් කරේ නැත්නම් මේ අලින්ට හානි වෙනවා. මේ කතාව අතරතුර මේ පොඩි සිද්ධියක් වුණා. ඒක තමයි පොඩ්ඩක් නවත්තන්න ගත්තේ කතාව. අපි මෙතුණමගෙන්ම අහමු මොකද්ද මේ අපිට මේ කතාව නවත්තන්න කිව්වේ හේතුව කියලා. මහත්තයා මොකද මේ ශබ්දයක් ඇහෙන්නේ? මේ අලි පන්නනවා. ගමට සංඥාව දෙනවා මේ අලි ඇවිල්ලා ඇතුල් විල ඉන්නේ ගෙවල් ඇතුළට යන්න කියලා. දැනගත්තු හැම කෙනෙක්ම ඒ වගේ සද්දයක් කරපුවාම මිනිස්සු ගෙවල් ඇතුළට ගිහින් දොරන් වහ ගන්නවා. ඊට පස්සේ වතු වල තියෙන සියලුම දේ අලි කාගෙන යන්න යනවා. ඒ කියන්නේ දැන් අපිත් ඇතුළට යන්න ඕනේද? යන්න ඕන. දැන් ඇතුළට යන්න ඕන. එහෙනම් අපි තව ටිකකින් සම්බන්ධ වෙමු. ඔව්. මහේන්ද්‍ර මහත්තයා දැන් අපි අර අලි එනවා කියලා සංඥාවක් දැම්මානේ. දැන් මේ හරියේ අපි බලන් හිටියා. නමුත් මේ පැත්තෙන් මගින් හැරිලා යන්නේ නැති. ඊට පස්සේ එතනින් එහාට අපි කතා කරමු. ඒ ගැන නෙමෙයි දැන් අපි දැන් ඒ ගැන නෙමෙයිද අපි කතා කරමු මේ ඔබතුමාගේ අත්දැකීම් සහ වෙච්ච විශේෂ සිදුවීම් මොනවද කියන්නේ අලි සම්බන්ධව? මාත්තු මගේ වත්තේ අලියා කනවා අලියක් දෙක එලවන්න ඇවිල්ලා මම දැන් මට ගන්න ඇක්ෂන් යන්න එකම අලි වෙඩිල්ලයි තිබුණේ. පත්තු කළා අලියට දානකොට අලියා අලි වෙඩිල්ල පත්තු වෙනත් එක්කම ඇඟට ආවේ. මම ලින්දර පැනලා තමයි බේරුනේ. එතකොට කරදර හරි නැද්ද? එතකොට එන්නේ නැද්ද? එතකොට පැනනට පස්සේ අලියට මාව පේන්නේ නැතුව ගියා. අලියා පයින්නේ මම පැන්න කියලා ලින්දට. ඔව්. අලියට හොයාගන්න බැහැ. ඒතොර මේ අතට මොකද වෙලා තියෙන්නේ? අත මේ අලියා පන්නල මහත්තයා මේ ගිනිගොඩ ගහ පිටිපස්සේ ඉද්දී කියන්නේ ගිනිගොඩ ගහද්දි පිටිපස්සෙන් ආවා අලියා. හරි. අලිය එනකොට තමයි ගිනිගොඩ ගැහුවේ. ඔව් අලියා පිටිපස්සෙන් ඇවිල්ලා හිටගත්තා මම දැක්කේ නෑ. එකපාරම මං දුවනකොට වැටේ කම්බිය පැටලිලා මං වැටලේ තමයි මේ අත කැඩුනේ. ඔව්. දැන් හොඳයිද? දැන් මේ බෙහෙත් කරගෙන යනවා. එතකොට මේ දැන් ඔය වගේ අර අමාරු අලිය එලවනවා වගේ අර රංචු පිටින් එලවන්නත් වෙලා තියෙනවද? රංචු පිටිනුත් එලවලා තියෙනවා. රංචු පිටෙන් ලේසි මහත්තයෝ. රංචු වෙනකොට අලි ටිකක් බයයි. මේ තනි අලියා තමයි සරයිගා. ඔව්. එහෙමද? ඔව් මිනිස්සු මරලා හරි තනි අලියා කන්න තමයි බලන්නේ. එතකොට ඒව බලනකොට ඔයාගේ අත්දැකීම් ටික අපිට කියනවා අපිට මේක ෂෙයා කරගන්න. ඊට පස්සේ මෙතන මේ ගෙදර කඩනකොට දෙයියෝවත් නැද්ද කිව්වා බේරා ගන්න. හැබැයි ආපු දෙයියෙක් නැහැ. මම තමයි ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ අනිත් බිත්තිය කඩන්න ඔලුව තියාගෙන හිටපු අලියයි ලැබුවේ. ඊට පස්සේ තමයි ගෙදර මිනිස්සුන්ට සිහිය ආවේ. එදා දවසේම රෑ එළි වෙනකන් ඒ ගෙදර ඉන්න සිද්ධ වුණා. මොකද අර මිනිස්සුන්ට අර ෂොක් එක. ඒ කඩව ෂොක් එක. මේ මාසයා මෙහි හොඬේ වැදිලා කැපිලා තියෙනවා. මේ පිටටත් යනවල මේ ගමේ ඇරෙන්න මේ ගම අවට පිටටත් යනවද ඒ වගේ දේවල් වලට? පිට මේ මහත්තයෝ පිටත් කතා කරොත් කෝල් එක දීපු සනිකම මං යන්න බලාගෙන ඉන්නේ. ඒ වලින් මේ අනුතුරු වෙන්නේ සිදු වෙලා නැද්ද? අනුතුරු සිදු වෙනවා. ට්‍රැක්ටරේට ගහන්න එනවා. ට්‍රැක්ටරේ එක දවසක් සයිලන්සරේ ගලවලා ගත්තේ. අත ඇරියා දිව්වා. ගියාම ආවා දුවගෙන ආපු ගම මං කියලා ඇල්ලුවේ සයිලන්සරේ. අත්තිල්නේ අත ඇරියා දිව්වා. ඒ වගේ සිද්ධ වීම් සිදු වෙනවා. ඒ වගේම 99න් බේරලා තියෙනවා. 99.
ඒ වගේ මූණට මූණ හම්බෙලා හැම මූණට මූණ හම්බිලා තියෙනවා. එහෙම මොනවද වෙලා තියෙන්නේ? පයින් යද්දි වගේ මේ පයින් යද්දි හම්බුනොයින් ටෝච් එක අතේ තියෙන ටෝච් එක දුවලා අපි දුවන්න ඕන ටෝච් එක තියලා. ටෝච් එක තියලා දුවන්න ඕනේ. තියලා දුවන්න ඕන. ඒක ඇත්තටම දිවුවොත් පස්සෙන් එලවගෙනම එනවා. ටෝච් එක අරන් දිවුවොත් පස්සෙන් එලවන් එනවා. එනවා. ඒක ප්‍රායෝගිකද? දැන් ඕනම කෙනෙක්ට ටෝච් එක තියලා මවාපාල තියලා රවටන්න උගේ පැත්ත වෙනස් කරන්න මේ ටෝච් එක දැන් එලවගෙන එනවා නම් මේක පත්තු කරලා දිව්වා. ඊට පස්සේ මේ ටෝච් එක ළඟට ඇවිත් නතර වෙනවා. ඔව්. ඇත්තට මේ ජීවිතේ බේර ගන්නවා. ජීවිතේ බේරා ගන්න හැටි. ඔව්. ඒතොර නොදන්න කට්ටිය තමයි ටෝච් එක අරන් යන්නේ. අරන් යනකොට මේ එළිය පස්සේ කොච්චර දුරක් ගියත් වෙනවා. ඒ පස්සෙන් යාට ඔව්. මනුස්සයා මේ යන්නේ කියන්නේ ඒක උඩ දන්නවා. ඔව් තමන්ගේ අඳුමක් ලිහලා දාලා හරි මොනවා හරි ඒ වගේ අලියව රවට්ටන වැඩක් කරලා යන්න ඕන. එනකොට. ඔව්. සමහර මිනිස්සුන්ට මතක නැහැ. අලි වෙඩිල්ල කියලා දානවා ගිනි පෙට්ටිය මේ අලි වෙඩිල්ල අතේ තියාන ගිනි පෙට්ටිය විසි ගන්නවා. මෙහෙ අත් නැති කට්ටිය බර ගානක් ඉන්න අලි වෙඩි වලට බ්ලාස්ට් වෙච්ච. අලියා සෙනිකව එනකොට ගිනි පෙට්ටිය අලියා දිහාට විසි කරා අලි වෙඩිල්ල අතේ. එහෙම කෙනෙක් ඉන්නවම එක්කෙනෙක් නෙවෙයි බර ගානක් ඉන්නවා. මෙතන නැති කට්ටිය. මෙතන ඉන්නවනේ මුල් ගලේ කවුද? මුල් ගලේ එක්කෙනයි. මරුනේ රාජා බොගසන්දී ඒක තමයි එළවලු විකුණන්නේ. එළවලු විකුණන්නේ කෙනෙක් ඉන්නේ බොගසන්දී අත නැතු ඒත් අලි වෙඩිල්ලට ගිහින්. ඒ වගේ මිනිස්සු සෑහෙන අනතුරක වැටලා තියෙනවා. ඒතර ඒ හැරෙන්නේ වක්කරව මෙයා මුකුත් නැහැ ඉතින්. දැන් මේ අපේ ගෘහස්ත අලි ප්‍රචණ්ඩත්වය බැලුවොත් මොනවාද ඒ ගැන මොනවද කියන්නේ තියෙන විශේෂයෙන්ම වගේ මොනවාද අඩු කරන්න පුළුවන් දේවල් විශේෂයෙන්ම කරන්න පුළුවන් මහත්තයෝ මිනිසුන්ට අලි වැටවල් දෙන්න ඕන. ගමේ ඉඩමක් ගානේ අලි වැටවල් ඒ කියන්නේ ගෙවල් වලට ගෙවල් වලට අලි වැටවල් ගැහුවොත් අලියට ඇතුල් වීමට අපහසුයි. අලිය ආපු බව අපට දැනගන්න හෝන් වදිනවා. දැන් මගේ හෝන් එකක් තිබුණා 73ක් විතර දුර වදින අලිය වැට කඩනවා. වැටට මොනවා හරි දැම්මා නම් කොච්චර නිින්ද හිටියත් මිනිස්සු අවදි වෙනවා. එහෙම උපක්‍රම වලින් තමයි මේ බේරෙන්නේ. මේ පැත්තේ දැන් අලිය ආව කියලා දැනගෙන අර ගාන් යකඩකට තට්ටු කරේ දැන් ඒ වගේ මොනවද තියෙන සංඥා මොනවද? සංඥා තියෙනවා. සංඥා වර්ග මොනවද? යකඩ කෑලි එල්ලගෙන තට්ටු කරනවා. ඒ තට්ටු කරාම මිනිස්සු දන්නා දැන් අලිය ඇතුළේ තියෙන දැන් අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ කියලා. ඒක බියර් ටීන්. ආයි නිදා ගන්න නෑ එළි වෙනකම් ඇහැරල් තමයි. බියර් ටීන් එකක් කතාව බියර් ටීන් එකේ කතාව. බියර් ටින් එල්ලලා තියෙනවා වැලවල් දිගේ එල්ලලා තියෙනවා. එතකොට ඊට පස්සේ අලියා දැන් වැල කඩන්නකොට සද්ද එනවනේ ටින් වල. එතකොට අලියා ඇතුළු වුණා කියන්න දන්නවා. ඒ වගේ දේවල් වලින් තමයි දැනගන්නේ. එතකොට අර බල්ලෝ හින්දා අලිය බල්ලෝ හැම බල්ලම අලියට බුරන්නේ නැහැ. කටවල් දෙකක් බුරයි. ඊට පස්සේ ආයි බුරන්නේ නැහැ. ඊට හේතුව අලිය නැති පැටව හිටියොතින් බුරනවා. ඊට පස්සේ පන්නාගෙන අලියා බල්ලෝ පස්සේ පන්නන්න එනකොට බල්ලා බේරෙන්න පයින්නවා ගේ ඇතුළට අලියට රින්ගනවා බල්ලොත් එක්කම ගේ ඇතුළට. ඔව්. ඔව්. බල්ලට හරිම තරහයි. සාමාන්‍යයෙන් ඔය ගේකට එන මලියෙක් ගේක ගෙවල් පැත්තකට පාරක යන අලියෙක් ගේක යන මිනිස්සෙක් පස්සේ එලවන්න ගත්තොත් දිගට මෙලවනවා නැත්නම් මගෙන් නවතිනවද? මගෙන් නතර වෙනවා. මොකද අලියා ඇවිල්ලා මිනිහා ඉඳපු තැනට විතරයි ගොඩක්ම දුවගෙන එන්නේ. එතනින් නතර වෙනවා. ඒක තමයි අර කිව්වේ මම. ගෙවල් පස්සෙම එන්නේ නැද්ද? පස්සෙම එලවන අලිත් ඉන්නවා. පස්සෙම එලවන අලිත් ඉන්නවා. හතම කාලේ භාගේ පන්නන අලි ඉන්නවා. පාර හරස් කරන අලි ඉන්නවා. මිනිස්සුව දැක්කා නම් ඌ කැලෙන් ගිහිල්ලා වංගුවක් බෙන්ට් එකක් බල්ලා බෙන්ට් එකේ හැංගිලා ඉන්නවා එනකම් ඉදිරියට එන්න කියලා. ඒක පයින්නවා. ඒකට මිනිස්සු කර කියන්න දෙන්න මිනිස්සු අල්ල ගන්නවා. දැන් මට මේ ධම්මින්න අපේ ධම්මින්නේදී කරපු වීඩියෝස් වල කිව්වා ඒ පැත්තේ හදිසියට දැන් අපි කොළඹ වගේ නෙමේ හදිසියට ෆෝන් කාඩ් එකක් ගන්න එළියට බහින විදියක් නැහැ. බෑ. එතකොට කෑම එකක් ගන්න එළියට බහින හදිසිය විදියක් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනකොටදී වගේ මේගොල්ලෝ චැලෙන්ජ් කරනවා එක තැනකදී. ඔව්. ධම්මින්නේ හන්දියේ ඉඳන් ඒ කුඹුරු කිට්ටුවට කොළඹ
අලින් බේරගන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලොත් එක්ක ටික දවසක් ඇවිල්ලා පැල් රකින්න එහෙම නැත්නම් මේ පාරේ එන්න කියලා කියනවා. එන්න බැරි තත්ත්වයක් මේ පැත්තේ තියෙනවද? ඇත්තටම කියන වගේම කොළඹ ඉඳගෙන මහත්තුරු කිව්වට දැන් පරිසරවේදී මහත්තුරු කියනවනේ මේ අලි මේ ටික රැක් ගන්න ඕන කියලා. නමුත් අලි රැක් ගන්න ඕන තමයි. ඒ මහත්තුරුන්ට ඇවිල්ලා එක සතියක් මෙහෙ පැල් වල ඉන්න කියන්නේ ඒ මහත්තුරු ඉඳීද කියලා. ඒ වගේම අර ඒගොල්ලෝ කියන චැලෙන්ජ් කරනවා මේ පාරේ ඇවිල්ලා යන්න කියලා 6න් පස්සේ පුළුවන් නම් මෙතන ඉඳලා මහවයට ගිහින් එන්න කියන්න. වාහනයක යන්න පුළුවන් වෙයිද කියලා. අම්පාර මේ පොළොන්නරු පාරනේ ප්‍රධාන පාර. පාරේ ගිහින් එන්න කියන්න කොළඹ ওই මහත්තුරුන්. ඒ සත්‍ය කතාවක් තියෙනවා ඒක සත්‍ය පැත්ත. හරි ඔබතුමාට විශේෂ මොනවා හරි අපිට කියන්න තියෙනවද වීඩියෝ අවසන් කරන්න කලින්? මට විශේෂ කියන්න තියෙනවා මේ අපිට අලි වෙඩි නෑ අලි පන්නන්න. වනසත්ත්වයේ මහත්තුරුන්ට කතා කරපුවාම ෆෝන් ඕෆ් කරගෙන ඉන්නේ. කාර්යාලේ ෆෝන් ඕෆ් කරගෙන ඉන්නේ. හොඳ ටෝච් එකක් නෑ. අලි ආවද කියලා අපිට ටෝච් එකක් ගහලා බලන්න ටෝච් එකක් නෑ. මල් වෙඩිල්ලක් අරගම් මෙයක් දෙන්නේ නෑ. ඒ කට්ටිය ඇවිල්ලා බලන්නේ නෑ. වෙලාවට කිව්වට එන්නේ නැද්ද? කවම දාකවත් එන්නේ නෑ. ඩීසල් නෑ. අරවා මෙයක් කියලා මග අරනවා. මොකද අපේ පැන්රෝල් පෙත්තේ ඉඳලා අපේ බදු මුදල් වලින් තමයි පඩි ගෙවන්නේ. ඒ පඩි කාලා ඒ කට්ටිය සුඛ උපභෝගයේ මේ රූම් වල බුදියා ගන්නවා. අපි එළි වෙනකන් දුක් විඳිනවා. අපි මේ මිනිස්සුන්ට හම්බ කරලා දීලා අපි දුක් විඳිනවා. ඔව්. මගේ යාළුවෝ කීපයකුත් තියෙනවා වයිල්ඩ් ලයිෆ් එකේ මම ඒගොල්ලටත් මේ ෂෙයා වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරනවා මොකද ඒගොල්ලෝ කියන්නේ කියලා බලන්න. ඔව්. ඩීසල් නැති කතාව මටත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඩීසල් නැති කතාව. ඒක මෙතන කියන්න අවශ්‍ය නෑ මොකද ඔය ඩීසල් නැති කතාව මටත් ආවා එකපාරක්. මොකද ඒක ඇත්තටම කියන්නේ සමාජශීලී නෑ ඒක මං කිව්වොත් මෙතනදී ඒක ඔහොම කතාව ඩීසල් නැති කතාව ඇත්තටම කීප තැනකින්මත් කියලා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ ගන්න නිකන් ට්‍රික්ස් එකක්ද කියලා හිතෙනවා. ශික්ෂයක්. ඒ කට්ටිය ගන්න ශික්ෂයක්. ඒ කට්ටිය බේරෙන්න තමයි ඒ කට්ටිය කතා කරන්නේ. ඒතකොට අලියෙක්ට අබද්ධියක් විල තිබුණොත් ඕන් ආවා කවුද මේ කරේ අරවා මේවා කියලා හොයනවා. ඒ හොයලා ඒ මිනිහා අරන් ගිහලා ඒ මිනිහට නඩු දානවා. ඒතර මිනිස්සෙක් මරුණාම මේ කවුරුත් එන්නේ නැද්ද බලන්න? මිනිස්සෙක් මරුණාට රැට එන්න කෙනෙක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කීරද? පහුවෙන්ද? උදේ නා පහුවෙන්ද. ඔව්. ඉතින් අතන අලුත් ඔය ගයක් ඇදුවා. ඒ මහත්තුරුන්ට එන්න කිව්වා රෑ නෑ. අනිත් පහුදා ගෑනු කෙනෙක් කතා කරලා කිව්වා මුවෙක් කපනවා කියලා. ඒ පාර ආවා. ගෑනු කොහොම හිටන් වලින් ගහලා තමයි පැන්නේ. මුවෙක්? ඔව් මුවෙක් කපනවා කියලා බොරුවක් දැම්මා. ඒ පාර ආවා. කොහොම හිටන් වලින් ගහලා තමයි එළෙන්නේ. අර අලි ගේ කඩපු වෙලාව එතෙන්ඩ ආවේ නෑ. මුවා කඩ මේ කපන එක බලන්න ආවා. මොකද නඩු දාලා එතන ඒ කට්ටිය උසාවි යන ඒකට අරන බටා හම්බ වෙනවානේ. ඒක ගන්න තමයි මේ. ඔව්. එහෙනම් මේ අවසාන වශයෙන් මේක අඩු කරනවා නම් ඔයා මොන හරි යෝගයේ හිතේ තියෙන යෝජනාවක් මොනවාද මේ වලට අවශ්‍ය දේවල් යන්න ඒක අවසාන වශයෙන් කියන්නේ? අවශ්‍ය දේවල් කියන්නේ මම කියන්නේ මහත්තයෝ අපිට සත්‍යමත් අලිවටක්. අලිවැටේ ප්‍රශ්නේ තමයි දැන් කීප පාරම කියන්නේ. ඒ ඇරෙන්න මොනවද වෙන මොනවද කියන්නේ? ඒ ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. එහෙම නැත්නම් අඩි 15ක විතර කොන්ක්‍රීට් බවුන්ඩර් එකක්. එන හිටවල. එනවල අඩි තියලා එන්න ආලියා. පොළොවට හයි කරනවා. හරි එහෙනම් එහෙනම් ජයසුන්දර මහත්තයා අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. තවත් ඉදිරියට ඔබතුමාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න අපි ආපු වෙලාව එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් දැනට අපි මේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහත්තයෝ උණෙලක් කතා කරන්න. ඔබතුමාගේ contact number එක ගන්නවා නම් කොහොමද අපිට පොඩ්ඩක් මෙතන කියන්න පුළුවන්ද මේ ඔන්ලයින් එක? 76යි. හරි. 425යි. හරි. 4626යි. 4626. මේ පොළොන්නරුව මාදුරුවෝ ඕනම අපට කලාපේ කාට හරි අලි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතුමා එනවා ස්වෙච්ඡාවෙම ඇවිල්ලා ඒ ප්‍රශ්නේ අලිය පන්නලා දෙනවා ප්‍රශ්නේ විසඳලා දෙනවා. ඔව්. එහෙනම් ජයසුන්දර මහත්තයාගේ නම්බරෙත් මතක තියාගන්න. බොහොම ස්තුතියි එන. හොඳයි. බොහොම හොඳයි.
අලි මිනිස් ගැටුම සම්බන්ධව අහන්න කෙනෙක් ඉන්නවා. හැමෝම කතා කරේ පිරිමි කට්ටිය. දැන් අපි මෙන්නේ ගෘහාශ්‍රිතව තියෙන අලි මිනිස් ගැටුම සම්බන්ධව තමයි කතා කරන්නේ. එතකොට ඒ සම්බන්ධව කතා කරන්න වචන කීපයක් කතා කරන්න කියලා බොහොම අමාරුවෙන් කැමති කරගත්ත අපේ සුදු අයියා හැම නැත්නම් සමන්ත අයියාගේ නෝනා සුරංගි අක්කා. අපි සුරංගි අක්කාෙන් අහමු මොකද මේ ප්‍රශ්නේ කොහොමද වෙන්නේ මේ ඒගොල්ලෝ කියන මුහුණ දෙන ගැටලු මොනවාද කියලා පොඩි විස්තරයක් අහමු. එහෙනම් අපි මේ පැත්තට යමු. මගේ මහත්තයා දැන් කුඹුරු රකින්න යනවනේ හේට. එතකොට මමයි දරුවෝ 3 දෙනයි තමයි ගෙදර ඉන්නේ. අලි ගැටලුව කියන්නේ ගේ ඉස්සරහෙන් අලි යන්නේ. එක්කෝ ගේ ජනලේ ගාව වෙලාවකට අලියා ඉන්නේ. අලි දොර ඇරලා බලනකොට ජනලේ ගාව අලියා. මම උදේ පාන්දර ලොකු බබා ඉස්කෝලේට ගෙනියන්න ඕන 6 වෙනකොට. 6 වෙනකොට යනකොට සමහරක් වෙලාවට පාරේ මාරු වෙනවා. මම මේ යනකොට පාරේ මාරු වෙලා තියෙනවා. මම ඈත ඉඳන් දැකලා තියෙනවා අලියා මාරු වෙනවා. එතකොට දැන් දරුවගේ ඉස්කෝලේ පිටිපස්සේ ඉස්කෝලේ අරින වෙලාවට අලි මේ ඒ වගේම අපි මාර ගැටලුවකින් ඒ අලි ගැටලුව නම් කියලා වැඩක් නෑ. ඉතින් ඒක විසඳ ගන්න හරි අමාරු ප්‍රශ්නයක්. මේ දැන් උදේට සමහරක් වෙලාවට මේ අපේ ගේ ළඟින් යන්නේ 6:00 අලියා. එතකොට මේ පැත්තේ සෑහෙන දැන් මේ පෙරේදා නෝනටයි මහත්තයටයි දෙන්නටම අලියා ගහලා මේ මැරිලා දෙන්නම මැරිලා. මේ අර මහයලට වැටිලා ඇලෙන් ගොඩ කරනකොට මේ ගොඩට ඇවිල්ලා මේ වැඩට යන දෙන්නට ගහලා මරලා අලියා. ඒ වගේම මේ වැඩට යනකොට වගේ වැඩ ඇරිලා එනකොටත් ඒ වගේ ඔයගොල්ලෝ එක්ක සාමාන්‍ය රැ වෙලා මේ ගොයන් කපලා ඉවරුණා කියන්නේ අලියායි කැලෑවේ ඉන්නේ නැහැ. දැන් ගොයන් කපනකොටනේ පොඩ්ඩක් හරි මේ මිනිස්සු අලි රකින්නවනේ කුඹුරු රකින්නවනේ. එතකොට දැන් එහෙන් එනකොට එලව ගන්නවා. ඊට පස්සේ දැන් කුඹුරු රැකිල්ල නතර වුණාම මුළු ගමේම තමයි අලි 50ක් විතර ඉන්න හැමතැනම. දැන් මෙතනින් මේ ගේ ඉස්සරහෙන් අලි 4 දෙනෙක් පයින්නවා. ඒ උන් එලවලා මේ පැත්තට එනකොට තව අලි එනවා මේ පැත්තෙන්. අලි ගැටලුව ඉතින් විසඳ ගන්න බෑ. අපි පාරට බැහැලා තියෙනවා මේ අලි ගැටලුව විසඳන්න කිසිම විසඳුමක් නෑ ඉතින් මේකට. එතකොට ඒ වගේම මේ ඕගොල්ලෝගේ අර මං අහලා තියෙන විදිහට අර ගෙවල් කඩන එකයි කුස්සිය වලට අලි නිතරම ආක්‍රමණය කරන එකයි ගැන මොනවද කියන්නේ? ඉතින් ගෙවල් කඩනවා කියන්නේ අපිත් මේ දැන් වී දාලා තියෙන මේ ගබඩාව තියෙනවනේ. ඒක කඩලා අලි වී අරගෙන ගිහින් මේවා කළා විනාශ කරනවා. දැන් අලි කැඩුවා කියන්නේ අපිට ඒකට නිසි වන්දියක් හම්බෙන්නෙත් නෑනේ. ඒක අලි කඩලා දෙම්මම ගේ කඩපුවාම ඒකට වන්දිය හම්බෙන්නේ අවුරුද්දකින් විතර. දැන් එතකන් අපි ඉතින් ගෙයක් දොරක් හදාගන්න අපිත් කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුනේ මේ ගම් වල ඉන්නේ. මොකද මේ ගම් වල 100%ක් විතර තමයි රජය රස්සා කරන අය ඉන්නේ. අනිත් මිනිස්සු ඔක්කොම කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුනේ ඉන්නේ. ඒකට මේ මිනිස්සුන් ඉතින් මේ ගේ කැඩුවා කියන්නේ ඊට පස්සේ හදාගන්න ක්‍රමයක් නෑ. මොකද එක බිත්තියකට ගහපුවම සම්පූර්ණ බිත්තියම කැඩෙනවා. මොකද පුපුරනවා. අලියා ගහපුවාම. ඒතකොට මේ සම්පූර්ණ බිත්තිය ගලවලා හදන්න ඕන. දැන් මේ ඊයේ පෙරේදා ගෙදරකට ගහලා තියෙනවා. ඒ ගෙදර ඉතින් මේ මිනිස්සු කුලී වැඩ කරන්නේ. මේ මිනිස්සුන්ට ඒක හදාගන්න විදිහක් නෑ. ටෙන්ට් රෙද්දක් ඇදලා තමයි මේ මිනිස්සු ඉන්නේ ජීවත් වෙන්නේ. දැන් ඒක බඩගිනි වුණා උදේට කන්න හදන්නේ. අපිට කැඳ කඩයක් හම්බුණා. කරපිංච කැඳත් යනවා කියලා පොඩ්ඩක් බීලා බලන්න හදන්නේ. මික්ස් කැඳ එකක් නේ කිව්වේ. කරපිංචයි හැමදේම තියෙනවා. කුණු වෙන්න. ඉතින් අපිට හකුරුත් ගෙනාවා. ඔව් මට හකුරු මූඩිය. අල වගුලයි. කැලේ දෙයක් ගන්න. හරි. ඇති. කැලේ දෙයක් ගත්තා. ආව හුංගමාල පාලම. එහෙම නැත්නම් මහවැලි සීකලාපයේ අවසාන අදියර ගාවට. ඉතින් එතන අපිට අපේ යාළුවෙක් ඉන්නවා සම්පත් කියලා. ඉතින් දවස් ගානක ඉඳලා හිටියා එන්න හම්බුන්නේ මේ අරණගම් වෙල ප්‍රසාගේ පැලේ ඉවෙන්ට් එකට එන ගමන් අපි එයාවත් බලන්න ආවා. එයාගෙන් ලොකු කතාරියක් ගන්නොත් මේ පරිසරය මේ පළාත ගැන ලොකු දේවල් ටිකක් දන්නවා. ඉතින් අපි එයාගෙන් අහමු. මේ ඉන්නේ සම්පත්. ඔව්. අයිබෝවන්. මගේ යාළුවෝ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මගේ යාළුවෝ ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං සතුටු වෙනවා ඔයගොල්ලෝ හරි අපි ගැන හිතපු එක ගැන. දුර බැහැරක ඉඳලා කල් ගෙවාගෙන ඇවිල්ලා නිදි මරලා මම හිතන විදිහට අප්‍රමාණ දුකක් ඉඳලා ආවේ. මොකද අපි දෙන කතා කරලා දැන් මාස 2ක් 3ක් විතර ඇති. ඒ ගන්න බැරුණා ගම් වතුර නිසා මේ පාස් ඉක්මනින්ම හම්බෙන්නේ විදිහ අඩාල වුණා. ඉතින් කමන්නේ අපි වැඩේට බලන්නේ මම මේ කියන්න ලැහැත් උනේ අපි විඳින දුක. සීකලාපේ අන්තිම කෙරවලට ඇවිල්ලා අද අපි ඉඳගෙන ඉන්නේ අර ඈත පේන්නේ මාත්‍යා මේ
පාලම හුඟමාල පාලම. එතන ඉඳන් පටන් ගමු. එතකොට මේ මෙතන ඉඳන් අර ඔයා කිව්වේ අර ගම් වතුර ගලන එකයි මේ මෙතන මොනම අභය භූමියද මෙතන අයිති. එතනින් ඊළඟ අභය භූමිය හා පැත්තට ගිහිල්ලා අපි මේ පැත්තෙත් කියමු. මොන අභය භූමියද මේ පැත්ත අයිති? මගේ මේ දකුණු අත පැත්තෙන් තියෙන වස්ගමු අභය භූමියේ ඉඳලා එන කොරිඩෝර. කියන්නේ අලි මාරුව. මේ තියෙන්නේ පල්ලෙකම වෙල්යාය සීකලාපේ අවසානය. මේකේ ගම් වතුර ගලනවා. ගම් වතුර ගලලා බොහෝ දුරට හානි වෙනවා. ඒ වගේම තමයි අලි මිනිස් ගැටම. ගම් වතුරේ මිනිස්සු ජීවිතේ ඒ වුණාට අපේ මිනිස් ජීවිතවලට තරජනයක් අලි. ඉතින් මේ අවුරුද්දට කන්න දෙකක් වැඩ කරනවා. ඒකේ බොහෝ දුකක් විඳගෙන සාමාන්‍ය මාස් කන්න කියන්නේ වතුර වර්ෂාව වැඩි කාලයක් මාස් කන්නේ අලේ තරජනයත් එක්ක මේවා විනාශ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අලි එනවා 100ක් 200ක් එනවා මේක හරහා වස්ගොමු හරහා ඇවිල්ලා මේ පැත්තෙන් වම් අත පැත්තට මගේ එහා පැත්තේ මේ යනවා මාදුරුවේට. ඒ කොරිඩෝර තියෙන අපි එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ එහා පැත්ත බී කලාපෙට මාදුරුවෙන් පැහින්නේ පැත්ත අපිට රත්කින්ද රන්දෙනිගල හරහා තමයි ජලය මේ පැත්තට එන්නේ. මේ පැත්තට එන්නේ. මේක සී කලාපේ පාර්ලිමේන්තුව තමයි වෙන් වෙන්නේ. වෙන් වෙන්නේ. හරි. කියන්නකො දැන් මේ පාලම් දෙක වා කිව්වනේ අර පැත්තෙන් එක කලාපයකුයි මේ පැත්තෙන් තව කලාපයකුයි මාරු වෙනවා කියලා. ඒක පොඩ්ඩක් දැන් අපිට පොඩ්ඩක් විස්තර කරොත්. මේ ඔව් මල්ලි මේ පැත්ත තමයි සී කලාපේ. එතකොට මේ පැත්ත තමයි මගේ මේ පැත්තෙන් පේන්නේ බී කලාපේ. හරි. බී කලාපේ පැහින්නේ කුඹුරු කරන්නේ මාදුරාවේ වතුරෙන්. සී කලාපේ වතුර ගෙනෙන්නේ රත්කින්ද රන්දෙනිගල මේ රත්කින්ද උල්හිටිය. උල්හිටිය දෙන ජලාශ දෙකෙන් තමයි අපිට වතුර දෙන්නේ. සී කලාපෙට. මෙතන තමයි සී කලාපෙන් වෙන්නේ බී කලාපෙට පටන් ගන්නෙ මෙතනින්. මේ පැත්ත අපේ මේ පැත්තෙන්. එතකොට මේ දෙකටම තර්ජනයක් වෙලා තියෙන අලි කොරිඩෝව මේක. මේක මෙතනින් උඩට කරන්ට් රටක් නෑ. මෙතනින් මේ කරන්ට් රට අවසන්. මෙතනින් තමයි මේ කරන්ට් රට අවසන් වෙන්නේ. මෙතනින් මේ තියෙන දිගටම කොරිඩෝර. ඔව් කොරිඩෝර මේ කෙලින්ම තියෙනවා කියන්නේ කොරිඩෝර මෙතනින් උඩට තියෙනවා. සම්පූර්ණ මාදුරාවට යනකන් තියෙනවා. මේක එන්නේ වස්ගොමු දිගේ. මාදුරාවේ මේ වස්ගොමු පැත්තෙන් එන අලි මේ කාලමස්සේ රිංගලා මේගොල්ලෝ මාදුරාවේ පැත්තට යනවා. එහෙන් එන අලිත් මේ කාලමස්සේ රිංගලා මෙහෙන් වස්ගොමු පැත්තට යනවා. ඔව් සම්පත් අයියේ මේ තැනක් පොඩ්ඩක් අපිට දැන් මේ ප්ලේස් එක පොඩ්ඩක් අපිට මේ තේරුම් කරත් හොඳයි. මට පේන විදියට මේ ඊයේ හවස හෝ අද උදේ වගේ ගිහිල්ලා තියෙනවා මේක. දැන් මේ ඇවිල්ලා වගේ ගිහින් වෙනුමක් තියෙන්නේ. මේ තියෙන වඩිත් එක දැන් මේ ගිහිල්ලා තියෙනවා කියන්නේ උදේ පාන්දර මේගොල්ලෝ මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඔව්. පාලමයට දැන් අපි ඉන්නේ. මේ තියෙනවා පාලම මේ තියෙනවා පාලම. මේ පාලම යටින් තමයි මෙයාලා ගමන් මාර්ගය. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමුද? හා එතකොට මේ මේ දැන් මෙතන උදේ පාන්දර ගිහින් තියෙනවා. මේ අලිබෙටිම ගැන මොනවද කියන්නේ? මේක අපි ගන්නවා පැල් රකින්න. ඒක වේලුණාම පත්තු කරපුවාම මදුරුවන්ට මදුරුව ගන්න යනවා. අයියා මට මේ පේන හැටියට අලි දැන් ගිහිල්ලා තියෙනවා වගේ මෙතන පාරවල් පේනවා. ටිකක් බයක් හිතෙනවා දැන් මේ හරිය දැන් අලි මෙතන ඉඳීද කියලා පොඩ්ඩක්. මට හිතෙන්නේ මල්ලි දැන් මේ ගිහිල්ලා තියෙනවා වගේ මේ පාරවල් වල තියෙන දැන් ගියා වගේ මේ එච්චර දුර ගිහින් නැහැ. මේගොල්ලෝ මේ ළඟම ඇති. ඔව් මේගොල්ලෝ දැන් මේ ගිහිල්ලා තියෙනවා. දැන්ද කියලා තියන්නේ? දැන් ගිහිල්ලා තියෙනවා. මේ ළඟ ඇති. මෙතන මේ වාහන සද්දෙත් එක්ක ඒගොල්ලෝ මේ ළඟම ඇති. සද්දෙන්ද මේ ළඟ මේ හරියෙන් යන්නේ නැති ඉක්මන. අපි බලමු මේ පැත්ත පොඩ්ඩක්. හැබැයි පොඩි අලි පැටියෙක්ගේ අඩි තියෙනවා. මේ තියෙන අලි පැටියෙක්ගේ අඩිලු. චූටි එකක්. අනිත් ඒවා ලොකු ඒවා. මේ 5-6 දෙනෙක්ගේ රංචුවා. හැබැයි මේ පැටව රංචුව කියලා තියෙන්නේ මේ මාදුරාවේ පැත්ත. ඇත් පැටියෙක් වගේ. ඇත් පැටියෙක් නේ. නෑ යාගේ කකුල් ටිකක් මේ රවුන්ඩ් නෑ දිග ඇටි තියෙනවනේ. ඇත් පැටියෙක්ගේ කකුල් අඩි කියලා කියන්න පුළුවන්. මේ එන අපි ඔහොම චුට්ටක් ඉස්සරහට යන්න. ඔය හරිය නවතුමු. ఒక్క కూలిరా ඒක තමයි කියන්නේ.
ඉස්සරහටම කරගෙන පාසෙන්න මේ ගමන හරි අවදානම් ගමන. ඉස්සරහටම හිතේ බයකුත් තියෙනවා මේ පැත්තට යන්න. ඉතින් අවදානමත් එක්ක අපි ගත්ත මේක ඉවර කරන්න ඕන හින්දා අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු නේද? මොකක්ද ඒක නවා කියන්නේ? යමු බලන්න ඉතින් මොනා කරන්නද? මොකක් ටොපික් එකක් වගේ නේද? මේක කොහොමම කිසිම දෙයක් නැතුව මේක කොහොමම තියෙනවා. යනකොට ඒගොල්ලෝ සමහරට ඉන්නත් පුළුවන්. එහෙම ගහන්නේ නැහැ. ඒක එහෙම ගහන්නේ නැහැ අපිට. මම කියන්නේ අර මූණට මූණ හම්බුනොත් තමයි ඔක සෙට් වෙන්නේ. අර මිනි මරන අලි ඉන්නේ. ඒ හැම සතෙක්ම මිනිස්සයා මරන්නේ නැහැ. පෙරක් මිනිස්සු ඇත්තටම බේරිච්ච මිනිස්සු ඉන්නවා. පෙරක් මිනිස්සු කියලා තියෙනවා අනේ මතු බුදු වෙයි මාව මරන්න එපා කියලා. එහෙමත් ජීවිත බේරගෙන තියෙනවා. ඒතකොට එහෙමත් මිනිස්සයන්ට වැඩිය එහෙම ඉන්නවා. ඒ මිනිස්සු අතරෙත් ඉන්නවනේ එහෙම මිනිස්සු කොටසක්. නේද? ඒ නිසා මිනිස්සුයි අලි අතරේ ගැටුමක් ඇති වුණත් රහිංසකයි අලිත් මිනිස්සුත් ඒ වෙලේ ජීවිතේ බේරගන්න යත් ඒ උත්සාහ කරනවා. සතත් අපිට බයයි. ඔය මොකද්ද මේ අලියෙක් ආපු වෙලක්. අලියෙක් ආපු වැලක් කොද්ද වෙලගේ දත්තේ. මේකනේ මේ තියන්නේ මයිල ගහක පොතු කාලා. මේ තියන්නේ මයිල ගහක පොතු කාලා අලි. ඉතින් අපිට ඇත්තට සම්පත් බලෙන් ඇදගෙන යන්නේ. අපි කිව්වා අම්මෝ ඇති කියලා. අපිට තවත් දලිගෙන ප්‍රෝග්‍රෑම් කරන්න තියෙනවා. දුවන්නත් බෑ. ඇඟට පිටේ තාම. තව දෙයක් අත වශයෙන්ම අපිට හදවතින්ම සතුටුයි. අපි සම්පත් අයට මොකුත් ඒ කියන්නේ මේ ගැන අපි ඇහුවේ නැහැ. එයාම අපි ඔය කැලේ ඇතුළට එක්කන් ගියා. හිතලා නේද? හිතලා එක්කන් ගියා අපි. බලමු ඉස්සරහට ගිහලා. බඩු වෙනවා. හරි. ඇත්තටම කියන්න බයයි මේ වනාන්තරයේ මැද්දේ සෑහෙන දුරකට ගියා. අලි හිටියා